මේ කුකුලෝ මේ අද දෙමළ ටීචර් එන්නේ නැහැ කීව නේද බං? ඔව් දෙමළ ටීචර් අද නිවාඩුනේ. මොකද කියන්නේ? තේරවිලි තරගයක්වත් තියමුද එහෙනම්? අන්න මරු වැඩේ. අපි තේරවිලි තරගයක් තියමුද එහෙනම්? අන්න නියමයි. හැබැයි උක්කුන් කුණුහරුප නම් ඔන්න ඔට්ටු නෑ. පිස්සුද සුකුමලියෝ කුණුහරුප නෙමේ. තේරවිලි තරගයක් තියමු. අන්න වැඩේ. උක්කුන් උඹ එහෙනම් අහපන් කොහොමද තේරවිල්ල? හැබැයි මෙහෙමයි. උඹලා තේරවිලි වලට හරියට උත්තර දෙන්න ඕනේ. හරිද? හරි අපි හරියට උත්තර දෙන්නම්. එහෙනම් අහන්නකෝ. හරි. ඔන්න එහෙනම් මම පළවෙනි එක අහනවා. අත ගාලා කෙලින් කරනවා, කෙල ගාලා ඇතුල් කරනවා. මොකද්ද? ඔය ඕකනේ ඉතින් උක්කුන්. ඔන්න මුලින්ම අහනවා කුණුහරුපයා. කුණුහරුප නෙමෙයි බං. මේවා තේරවිලි. පොඩ්ඩක් ඔය කලගෙඩියක් වාගේ තියෙන ඔලු ගෙඩියෙන් පොඩ්ඩක් කල්පනා කරලා බලලා උත්තර දීපල්ලකෝ. මේ මොකද්ද උක්කුන් බහපු තේරවිල්ල මේ ආය අහපන්කෝ. ඔන්න එහෙනම් මං ආය අහනවා. අත ගාලා කෙලින් කරනවා, කෙල ගාලා ඇතුල් කරනවා. මොකද්ද? මේ සුකුමලි මේ අත ගාලා කෙලින් කරලා මේ කෙල ගාලා ඇතුල් කරන්නේ මොකද්ද බං? කෙල ගාලා ඇතුල් කරන එක මම ඔබට කියන්නේ. අම්මෝ මේ කිගේ සැර. කෝ ඉතින් කතාව නවත්තලා උත්තරේ දීපල්ලකෝ. හැබැයි ඔන්න කුණුහරුපයක් නම් අපි මේ සෙල්ලමට එන්නේ නෑ බං. හරිම සරල උත්තරයක් තියෙන්නේ. අත ගාලා කෙලින් කරනවා, කෙල ගාලා ඇතුල් කරනවා. අනේ බෑ බං. උඹම කියපන්කෝ උත්තරේ. ඔය ඕකනේ බං. හරි කමන්නේ මං උත්තරේ කියන්නම්කෝ. අත ගාලා කෙලින් කරනවා, කෙල ගාලා ඇතුල් කරනවා. යකෝ ඉදි කට්ටයි නූලයි බං. අයියෝ ඒකද උත්තරේ. මං හිතුවේ වෙන දෙයක්. හැබැයි සුකුමලියෝ මං ඔයා හිතපු විදිහට නම් කැමතියි ඈ. අනේ පලයන් යන්න ගස් ගෙම්බා. හරි රණ්ඩු වෙන්න නැතුව හිටහල්ලකෝ. ඔන්න මං එහෙනම් තව එකක් අහනවා. හරිද? කන්න දෙන විට ජීවත් වෙනවා, වතුර දෙන විට මැරෙනවා. මිනිස්සුද? නෑ මිනිස්සු නෙමෙයි. මේ එහෙනම් සත්තුද? නෑ සත්තුත් නෙමෙයි. කන්න දෙන විට ජීවත් වෙනවා, වතුර දෙන විට මැරෙනවා. මං ඒකට උත්තරේ දෙන්නද? ගින්දර නේද උත්තරේ? සුකුමලි ආයකට හරියට උත්තරේ දුන්නානේ. නියමයි ඈ. එල. පරාදේ මං ඔය උත්තරේ දෙන්න හිටියේ. දෙන්න හිටියා නම් දෙන්න තිබ්බනේ. හරි. දැන් එන මං තව එකක් අහන්නම් ඈ. පොල්ල ඇද්දාම තුන යනවා. මොකද්ද? පොල්ල ඇද්දාම තුන යනවා? ඒ මොකද්ද ඒ උක්කුන්? පොල්ල ඇද්දාම තුන යනවා. හරිම ලේසියි බං. ඔයාට ලේසි වුණාට අපිට අමාරුයි උක්කුන්. සුකුමලි ඔන්න මං ලේසි කරනවා. සුකුමලිලගේ තාත්තත් ඒක පාවිච්චි කරනවා. ඒ මොකද්ද ඒ උන්? අයියෝ බං පොල්ල ඇද්දාම තුන යනවා කියන්නේ ත්‍රිවිල් එක බං ත්‍රිවිල් එක. ඔව් නේද බං. හරි මං එකක් අහන්නද ඕන් එහෙනම්? හරි කුකුලෝ උඹ එකක් අහපන්කෝ එහෙනම්. ගෙඩිය ඇතුලේ හෙලවෙන දෙක මොකද්ද? කියපල්ලා බලන්න. ගෙඩිය ඇතුලේ හෙලවෙන දෙක මොකද්ද? ඒකට නම් මං උත්තරේ දන්නවා. කමන්නේ. කෙල්ල දෙන්න උත්තරේ දන්නවනම් දීපල්ලා බලන්න. ගෙඩිය ඇතුලේ හෙලවෙන දෙක මොකද්ද අප්පා? හරිම සරලයි බං. පොඩ්ඩක් හිතලා බලලා උත්තරේ දීපල්ලකෝ. මේ මුන් දන්නේ නෑ බං උත්තරේ. මේ උක්කුන් උඹම උත්තරේ කියහන්කෝ. ගෙඩිය ඇතුලේ හෙල්ලෙන දෙක තමයි බිත්තරේ. බිත්තරේ ඇතුලේ සුදු මදයයි කහ මදයයි කියලා දෙකක් තියෙනවනේ. හරියට හරි බං. උඹ හරි. හරි මං එහෙනම් තව එකක් අහන්නද? ගහන්න සනීපයි. ගහන්න සනීපයි. මේ උක්කුන් මේ අරකද බං? පිස්සුද බං? එහෙම කුණුහරුපයක් නෙමෙයි. මේක මේ සරල තේරවිල්ල. ගහන්න සනීපයි. ඒ මොකක්ද යකෝ ඒ? කෝ ඉතින් උඹලා කාලේ ගන්නවා වැඩිනේ. ටක් ගාලා හිතලා බලලා කියපල්ලකෝ. පවන් ගහන එකද උක්කුන්? ඒකත් ඉතින් ටිකක් සනීපයි තමයි. හැබැයි මේක වෙනස්. අනේ බෑ උක්කුන්. ඔයා මුත්තරේ දෙන්නකෝ. අයියෝ උඹලා වැඩක් නෑනේ බං. ගහන්න සනීපයි කියන්නේ ඇස්පිල්ලම් බං ඇස්පිල්ලම්. අයියෝ මං කියන්න හිතාගෙනමයි හිටියේ ඒක. කියන්න හිතාගෙන හිටියානම් කියන්න එපා නංගි. හරි. මං දැන් තව ලේසි ප්‍රශ්නයක් අහන්නම්කෝ බලගින් ඈ. කුකුලා ගහක් උඩ ඉඳන් බිත්තරයක් දැම්මොතින් කොහෙට වැටෙයිද? හරිම සරලයි. මං කියන්නම් මේ බිමටෝ. වැරදි උත්තරේ වැරදි. කුකුලා ගහක් උඩ ඉඳන් බිත්තරයක් දැම්මොතින් කොහෙට වැටෙයිද? බිමට නෙමෙයි. මේ එහෙනම් වතුරටද උක්කුන්? නෑ වතුරටත් නෙමෙයි. කල්පනා කරලා කියපල්ලා බලන්න. කුකුල්ලු කොහෙද බං බිත්තර දාන්නේ? කිකිලියෝනේ බිත්තර දාන්නේ. සුකුමලි ආයකට නම් උත්තරේ නියමටම දුන්නේ නෑ. වෙල්ඩන්. හරි ළමයි. මං එකක් අහන්නද එහෙනම් ඔයාලගෙන්? හරි සුකුමලි අහපන්කෝ බලන්න එහෙනම්. මේක නම් ලේසි එකක් හොඳේ. ඔයාලා කියන්න බලන්න කිසිම කෙනෙකු නොයා යුතු මග මොකද්ද කියලා. කියලා බලන්න. මේ ඉස්කෝලේ නේද? පිස්සුද? ඉස්කෝලේ නෙමෙයි. කිසිම කෙනෙකු නොයා යුතු මග තමයි නොමග. මං හරි නේද සුකුමලියෝ? ඔයා නම් හරිම දක්ෂයි උක්කුන්. ඒකනේ බං උඹලා නිකන් මම වාගේ පොතපත පොඩ්ඩක් කියවනවා නම් උඹලටත් මේ විදිහට හැමදේම දැනගන්න පුළුවන් බං.
අන්න ඒකයි. උක්කුන් උනත් ආශ්‍රය කරන්නේ මමනේ. අපෝ මොනවට කතා කරනවද ඒ හරියන. ඔයාටත් මාව ආශ්‍රය කරා නම් හොඳේ දැනුමක් ගන්න පුළුවන්. මං කීවයි කියලා හිතා ගන්නවා කුකුලෝ. හරි ඉතින් ඔය ඉතින් ආයිමත් රණ්ඩු වෙනවනේ බං. හරි රණ්ඩුව නවත්තපල්ලකෝ. මං ඔන්න තව එකක් අහන්නම් හොඳට උත්තර දීහල්ලකෝ ඈ. එහෙනම් මේකට උත්තර දීපල්ලකෝ බලන්න. අම්මා නිදියයි දුව පෙරලෙයි. මොකද්ද? අම්මා නිදියයි දුව පෙරලෙයි. අම්මා නිදියයි දුව පෙරලෙයි. මං හිතන්නේ මේ සුකුමලීලගේ ගෙදර වෙන්න ඇතියෝ. කුකුල් පනේ මේ කන පලා ගන්න තු හිටපන්. හරි ඉතින් කෑ ගහන්න එපා මං නිකන් කිව්වේ. කෝ උත්තර දීපල්ලකෝ බං. අම්මා නිදියයි දුව පෙරලෙයි. මොකද්ද? අම්මා නිදියයි දුව පෙරලෙයි. මට ඕක අපේ අත්තම්මා කියලා දුන්න මතකයි. මේ මිරිස් ගල නේද උක්කුම්? කනේරු කානන්ගේ හරියටම උත්තරේ දුන්නනේ. උත්තරේ මිරිස් ගල තමයි බං. අම්මේ ඇති යාන්තන් එක්කට හරි උත්තර දුන්නා. අනේ තව තේරවිලි ටිකක් අහන්නකෝ උක්කුම්. කම්මැලිනේ. තේරවිලි නම් අහන්න පුළුවන් බං. ඒ වුණාට උඹලා උත්තර දන්නේ නෑනේ. මමම තේරවිලි කියලා මමම උත්තර කියවට ඇති වැඩක් නෑනේ බං. හරි ඉතින් ඔයා තේරවිලි ඔහොම කියනකොට අපි කොහොම හරි උත්තර හොයාගන්න උත්සාහ කරනවනේ. හරි ඔමි දාන්කෝ. එහෙනම් මම තව එකක් අහන්නම්. රෙද්ද කඩනකොට මයිල් පේනවා, මයිල් ගලවනකොට ඇටේ පේනවා, ඇටේ ගලවනකොට පොල්ල පේනවා. මොකද්ද? රෙද්ද කඩනකොට මයිල් පේනවා, මයිල් ගලවනකොට ඇටේ පේනවා, ඇටේ ගලවනකොට පොල්ල පේන්නේ මොකද්ද බං? හරි බං ඕක වැඩි ඔයම හිතන්නේ නැතුව උඹලා සරලව හිතලා උත්තරේ දීපන්කෝ. මේක කුණුහරුපයක් නෙමෙයි නේද උක්කෝ? පිස්සු දසු කුමලියෝ මං උඹලගෙන් කුණුහරුප තේරවිලි අහන්නේ නෑනේ බං. සරලයි. උඹලා ඒ ගැන හිතන විදිහයි වැරදි ඈ. හැබැයි සුකුමලී මං ඒ හිතන විදිහට නම් මනාපයියෝ. මේ කුකුල් පනේ කන පලා ගන්නවද උත්තර දෙනවද? මුන්ට පොඩ්ඩක් තණ්ඩෝන් යනවනේ. හරි මේ රණ්ඩු වෙන්නේ නැතුව කියපල්ලකෝ. රෙද්ද කඩනකොට මයිල් පේනවා, මයිල් ගලවනකොට ඇටේ පේනවා, ඇටේ ගලවනකොට පොල්ල පේනවා. අනේ කමාරුයි උක්කුන්. ඔයාම කියන්නකෝ උත්තරේ. අයියෝ බඩ ඉරිඟු කරල බම් බඩ ඉරිඟු කරල. අම්මද බොල. ඔව් නේන්නම්. මම හිතුවේ වෙනමම එකක් නේ බං. ඒකනේ බං උඹලා මේ වෙන දේවල්නේ හිතන්නේ බං. පොඩ්ඩක් සරලව හිතුවනම් උත්තරේ පටස් ගාලා ගත්ත හැකි. හරි. කිසිවෙකු නොකියන පොත මොකද්ද? උඹලා කියපල්ල බලන්න කිසිවෙකු නොකියන පොත. ඒකට නම් මට උත්තරේ දුන්න හැකි. මේ මගේ සිංහල පොත. මෙලෝ බල්ලෙක් ඒ පොත කියවන්නේ ඕන්. නෑ උලමෝ නෑ ඒක නෙමෙයි. එහෙනම් සුකුමලීගේ ඉංග්‍රීසි පොත වෙන්න. නෑ බං ඒකත් නෙමෙයි. යකෝ කිසිවෙකුත් නොකියන පොත තමයි ඉල පොත. මරු කුම්මරු. අනේ තව එකක් අහන්නකෝ. කොයි ඉතින් බං මම විතරනේ බං අහන්නේ. උඹලත් පොඩ්ඩක් අහපල්ලකෝ. හරි මං එකක් අහන්නද? මේක නම් ටිකක් ලේසි. හොදන්න අපිරිසුදු වෙනවා. මොකද්ද කියන්නේ? හොදන්න මේ අපිරිසුදු වෙන්නේ මේ සුකුමලියගේ යටසායද බං? නෙත් දෙකින් විතරක් ගස්සුලම මම බොට කියන්නේ මොකද්ද කියලා. දැන් රණ්ඩු වෙන්න එපා. මං උත්තරේ දෙන්නම්කෝ. හොදන්න අපිරිසුදු වෙන්නේ වතුර බං වතුර. හරි නේද සුකුමලියෝ? ඔයා හරි ඔක්කොම ඔයා හරි. උත්තරේ හරි. ඔයා නම් හරිම දක්ෂයි. හරි. එහෙනම් ඔන්න මං අහනවා එකක්. මේක ටිකක් අමාරු නෑ. හරිම සරලයි. හැබැයි වැඩි හිතන්න නැතුව උත්තර දීපල්ලා. සුදු මහත්තයා හොටු පෙරාගෙන. කියපල බලන්න සුදු මහත්තයා හොටු පෙරාගෙන. සුදු මහත්තයා හොටු පෙරාගෙන. මේ ඉටිපන්දමද මං ඕන්? අම්මද බල කුකුල් පණ ඒකට හරියට උත්තර දුන්නනේ. වෙල්ඩන් නෑ වෙල්ඩන්. හම්මේ ඇතියාන්ත. හරි. එහෙනම් මං ඔන්න දැන් තව එකක් අහනවා. හැබැයි මේක කුණුහරුපයක් නෙමෙයි. උඹලා ඒ හින්දා පොඩ්ඩක් සරලව හිතලා බලලා උත්තර දීපල්ලා. හරිද? දන්න අය අත පාවිච්චි කරනවා, නොදන්න අය ඇඟිල්ල පාවිච්චි කරනවා. දන්න අය අත පාවිච්චි කරනවා, නොදන්න අය ඇඟිල්ල පාවිච්චි කරනවා. මේ උකුම් මේ උඹට ෂුවර්ද බං ඕක කුණුහරුපයක් නෙමෙයි කියලා? නෑ බං මේක කුණුහරුපයක් නෙමෙයි. මේක පොඩි තේරවිල්ලක්. දන්න අය අත පාවිච්චි කරනවා. මචං නොදන්න අය විතරයි ඇඟිල්ල පාවිච්චි කරන්නේ. මොකද්ද ඕක උක්කුන් දවසකුත් මගෙන් ඇහුවානේ. මට ඕක මතක නෑනේ ශිකේ. මොකද බැයිද මං උත්තරේ කියන්නද? අනේ ඔව් ඔක්කුන් ඔයා කියන්නකෝ. දන්න අය අත පාවිච්චි කරනවා, නොදන්න අය ඇඟිල්ල පාවිච්චි කරනවා. අත්සන බං අත්සන. හම්මද බොල ඕනේ එන්න. හරි එහෙනම් මේකට උත්තර දීපල්ලකෝ. මුලින්ම හොලවනවා, ඊට පස්සේ මිරිකනවා, කිරි පාටට එළියට එනවා. එන්න ගහපන් ගණන් බලාපන් කිව්වලු. මුලින් හොලවලා ඊට පස්සේ මිරිකද්දි මේ කිරි පාටට එන්නේ මේ අරකදෝ. නෑ ගස් ගෝතයෝ ඒක නෙමෙයි. පොඩ්ඩක් හිතලා බලලා කියපල්ලකෝ. අපි මේ ඉස්කෝලේටත් ඒවා ගේනවා පාවිච්චි කරනවා. හරීම ලේසි දෙයක්. මුලින්ම හොලවනවා, ඊට පස්සේ මිරිකනවා, කිරි පාටට එළියට එනවා. හරි මන් දෙන්න දෙයකට උත්තරේ. ටිපෙක්ස් එක නේද? සුකුමලියා දැන් හෙන දියුණුයිනේ. සුකුමලියා දැන් දෙකක් තුනකටම උත්තර හරියටම දුන්නේ නෑ. නියමයි. උත්තරේ ටිපෙක්ස් එක තමයි බං. හරි. එහෙනම් මම එකක් අහන්නද? පීනන්න බැරි මාළු. කියපල්ලා බලන්න. ගෝල්ෆිෂ්.
මේ දෙකින් විතරක් නෑ. එහෙනම් තෝරා මෝරා බලයක් පරා. අයියෝ බං මේ මාළුන්ගේ නම් කියන්න එපා බං. අයියෝ පීනන්න බැරි මාළු තමයි ආනමාළු. ෂා හරියට හරි උත්තරේ. හරි එහෙනම් මං ඔන්න අවසාන තේරවිල්ල අහනවා. හොඳට හිතලා බලලා උත්තර දීපල්ලා. මේකටවත් හරියට උත්තර දෙන්න ඕනේ. නැත්තම් චාට. හරි ඉස්සරහටත් ගහනවා පස්සටත් ගහනවා බැරි වුණොත් අතෙත් ගහනවා. ඊයුකුන් ඒ මොකක්දනේ කියපු කතාව. හරිම ලේසි එකක් බං ඇහුවේ. ඉස්සරහටත් ගහනවා පස්සටත් ගහනවා බැරි වුණොත් අතෙත් ගහනවා. අප්පද බොල ඒකේ මොකද්ද බං ඒක? අයියෝ හරිම සරලයි බං ටෝච් එක. අපි ටෝච් එක පත්තු වෙන්නේ නැත්නම් ඉස්සරහටත් ගහනවා පස්සටත් ගහනවා ඊට පස්සේ බැරි වුණොත් පොඩ්ඩක් අතටත් ගහනවනේ බං. අයියෝ මං ඕක දෙන්න තමයි හිටියේ උත්තරේ. උඹ දුන්නානේ පැනලා. අනේ නිකන් පාලයන් බයි යන්න.